අදත් සාදරයෙන් පිළිගන්නෝ මිත්‍රවරුනි අපේ අභිබවා YouTube නාලිකාවට. ඔයාගේ සිතුවිලි පාලනය කරන්න සහ ඒව මෙහෙවවන්න ඔයා දන්නවනම් ඔයාගේ මනසට ඔයා වෙනුවෙන් කොයිතරම් පුදුමාකාර දේවල් කරන්න පුළුවන්ද කියලා ඔයා දන්නවද? අන්න ඒ නිසයි කියන්නේ ඔයා සිතුවිලි මෙහෙවන්න දන්නවනම් මනස කියන්නේ හොඳම සේවකයා කියලා. හැබැයි ඔයා මනසට ඉඩ දුන්නොත් ඔයාගේ ස්වාමියා වෙන්නේ අන්තිමේදී ඔයා මනසේ වහලෙක් බවට පත්වේවි. ඉතින් කොහොමද අපි මනස පාලනය කරන්නේ? කොහොමද මේ ඍණාත්මක සිතුවිලි නෙගටිව් තෝට්ස් එක්ක ගනුදෙනු කරන්නේ? ගොඩක් අය හිතන්නේ නරක සිතුවිල්ලක් අයින් කරලා ඒ වෙනුවට බලෙන් හොඳ සිතුවිල්ලක් හිතන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම බලාත්කාරයෙන් සිතුවිල්ලක් මනසින් අයින් කරන්න ඔයාට කවදාවත් බෑ. ඔයා ඒක අමතක කරන්න උත්සාහ කරන්න ඒක තව තවත් ඔයා පස්සෙන් ඇවිත් ඔයාව පීඩාවට පත් කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙන්නේ ඒ නරක සිතුවිල්ලේ තියෙන ශක්තියම පාවිච්චි කරලා මනස ධනාත්මක තත්වයට ගේන සරල ප්‍රායෝගික ක්‍රමයක්. ඒකට ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න 5ක් අහන්න ඕන. මේ ප්‍රශ්න ඔයාව වර්තමාන මොහොතකට ගේනවා වගේම ඔයාගේ මනස තුල හොඳ සිතුවිලි වර්ධනය කරගන්න උදව් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ කිසිම දෙයක් මුලදී ලේසි වෙන්නේ නැහැ. නමුත් ඔයා දිගටම පුහුණු කළොත් මේ ක්‍රියාවලිය එක්ක ඉන්න පුළුවන් වුණොත් කාලයත් එක්ක මේක ඔයාට හරිම ලේසි වේවි. මනස පාලනය කරන එක ඔයාට හුරු වේවි. අපි බලමු මොකද්ද මේ ප්‍රශ්න ටික කියලා. පළවෙනිම ප්‍රශ්නය. මගේ මනසේ සාමය නැති කරන්නේ මොන වගේ සිතුවිලිද? ඇත්තටම මේ ප්‍රශ්නේ අහද්දී ඔයාට ඔයාගේම දුර්වලකම් තේරුම් ගන්න පුළුවන්. මොකද එක් එක්කෙනාගේ දුර්වලකම් වෙනස්. සමහර අයට සාමය නැති කරන්නේ තරහව, තවත් කෙනෙක්ට ඒක ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට කම්මැලිකම වෙන්නත් පුළුවන්. ඉතින් මාව කැළඹීමට පත් කරන්නේ මොකද්ද කියලා ඇහුවම ඔයාට ඔයාගේම දුර්වලකම් ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්නේ. මම මේ වෙලාවේ මොනවද හිතමින් ඉන්නේ? ඇත්තටම ඔයාගේ හිත වර්තමානයට ගේන්න අහන්න පුළුවන් හොඳම ප්‍රශ්නේ මේක. මොකද හොඟක් වෙලාවට අපේ හිත එක්ක අතීතේ නැත්තම් අනාගතේ. හිත වර්තමානයේ ඉන්නේ හරිම කලාතුරකින්. ඉතින් පුළුවන් හැම වෙලාවෙම අහන්න මම දැන් මොනවද හිතන්නේ? මම දැන් මොනවද කරන්නේ කියලා. එතකොට ඔයාගේ අවධානය වර්තමානයට එනවා. ඔයා වර්තමානයට ආවට පස්සේ ප්‍රශ්නේ විසඳගන්න හරිම ලේසි. මොකද ඔයා දැන් දන්නවා හිත ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. මම දැන් ඉන්නේ තරහෙන්, මම දැන් ඉන්නේ පීඩණයෙන් කියලා ඔයාටම හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය. මේ සිතිවිලි රටාව මට උදව්වක් වෙනවද? ඇත්තටම මේ ප්‍රශ්නේ ඇහුවහම ඔයා ඒ ප්‍රශ්නේ ඇතුළටම ගිහින් ඒ ඍණාත්මක තත්වයේ තියෙන අවාසි ගැන හිතන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ඔයා ඉන්නේ තරහෙන් නම් මේ තරහෙන් මම ඇත්තටම සතෙක් වෙනවද කියලා ඇහුවොත් ඔයාට ලැබෙන උත්තරය නැහැ යන්නයි. ඒකෙන් වෙන්නේ මට වගේම අනෙක් කෙනාටත් අහනි වෙන එකයි. සිතිවිලි වල තියෙන අවාසි සහ නරක පැත්ත ඔයාට තේරෙන තරමට ඒවයින් ඈත්ලා ඉන්න එක ලේසි වෙනවා. මොකද අපි හොඟක් දේවල් කරන්නේ ඒවයේ තියෙන අහිතකර ප්‍රතිඵල ගැන හිතන්නේ නැතුව. හතරවෙනි ප්‍රශ්නය. මේ ඍණාත්මක තත්වයේ ඉන්නෝ වෙනුවට මට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? ඇත්තටම දැන් ඔයා දන්නවා තරහෙන් ඉන්න එකෙන් පළක් නැහැ කියලා. එහෙනම් මම දැන් මොකද්ද කරන්න ඕන? එතකොට ඔයාට උත්තරේ ලැබේවි. මම අනුන්ට සමාව දෙන්න ඕන. මම මේ තරහ අතාරින්න ඕනේ කියලා. මනසේ සාමය ඕනේ නම් ඒක කරන්නම වෙනවා. අපි හැමෝම දන්නවා හොඳ සහ නරක මොකද්ද කියලා. අපි දන්නවා සීනි වැඩියෙන් කන එක සෞඛ්‍යයට අහිතකරයි කියලා. ඒත් අපි තේ එකට සීනි දානවා. ඒ වගේම තමයි හිතත්. ඒ නිසා නිතරම හිතන්න දැන් මට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? ඊර්ෂ්‍යාව අතාරින එකද නැත්නම් කම්මැලිකම අතෑරලා වැඩ කරන එකද කියලා. අවසාන ප්‍රශ්නය. මේ ධනාත්මක සිතිවිලි වර්ධනය කර ගැනීමෙන් මට ලැබෙන වාසි මොනවද? ඇත්තටම සමාව දීමෙන්, ඊර්ෂ්‍යාවෙන් තොරව සිටීමෙන් ලැබෙන සැනසීම ගැන හිතන්න. යම් දෙයක ප්‍රතිලාභ දකින තරමට අපේ හිත ඒ තත්වයේ ඉන්න වැඩිපුරම කැමති වෙනවා. දැන් ඔයා ඔයාගෙන්ම හැම ප්‍රශ්නයක්ම ඇහුවා. ඔයා දැන් දන්නවා කරන්න ඕන දේ සහ ඒකේ තියෙන වාසි. දැන් තියෙන්නේ එකම එක දෙයයි. ඒක තමයි ක්‍රියාත්මක වීම.
ඉදිරියට ගිහින් ඒ හොඳ සිතුවිලි මනස තුළ වර්ධනය කරගන්න. මතක තබාගන්න මේව ලේසි නෑ. අපි අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අසාර්ථක වුණත් අපි දිගටම උත්සාහ කරන්න ඕන. දිගටම මේක කරද්දි ඒක ඔයාගේ ජීවිතේ කොටසක් වේවි. අන්න එහෙමයි අපි අපේ මනස සහ ඍණාත්මක සිතුවිලි පාලනය කරන්නේ. මේක අත්හදා බලන්න. අත්හදා බලලා මටත් කියන්න. ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ නම්, ගොඩ දාගන්න ඕනේ නම් අපේ අභිබවා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. යාළුවන්ට share කරන්න. එහෙනම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්.